දවසක් යන මගේ යාළුවෝ හැමෝටම ඉස්සර ගායිස් දැන් ඩිප්චනාද පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ සුන්දරාත්මක වෙන රාජධානියකට අඬවස් නුවර රාජධානියට. මේ රාජධානිය පිහිටා තිබෙන්නේ වාරියපාන නගරයේ සිට කිලෝමීටර් 19ක ගමනාන්තයකින් පසු හමුවන්නේ මේ ස්ථානය. මේ ස්ථානයේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. පරිසරත් එක්ක එකතු වුණාම සුන්දරත්වය වැඩි. ඉතින් යාළුවනේ මේ ස්ථානයේ බැලීමට තිබෙන්නේ මාලිගයක නටබුන් සහ තව විදිහකට කීවොත් බලකොටුවක නටබුන්. හරිද යාළුවනේ? මේ ස්ථානයේ අතිශයම සුන්දර බලකොටුවක් තමයි ඔබට පේනවා වටේටම. ඉතින් යාළුවනේ මේක මම ඔයගොල්ලෝ විස්තරත් කියන්නම් වීඩියෝ එකක් පෙන්නන්න යම් වීඩියෝ එකකට. යාළුවනේ අපි මේ ඉන්නේ රාජධානියේ මැදිරි කුටි දෙක අසල. ඔයාලට පේනවා මැදිරි කුටි දෙක. ඉතින් මේ ස්ථානයේ තමයි මැදිරි කුටි දෙක තිබිලා තියෙන ආරක්ෂක මැදිරි කුටි දෙක. ඉතින් අපි යම් මාලිගයට. හිතට පුදුම සහනයක් දැනෙන පරිසරයත් එක්ක. පුදුම සුන්දරත්වයක් ඇවිල්ලා තියෙන මේ පරිසරයත් එක්ක. Video miss කරන්න බා. තව දේවල් තියෙනවා බලන්න එන්න මාත් එක්ක. ಜಾತಿ ಭೇದයක් නැතුව කාන්තාවන් රැගෙන තිබෙනවා. මේ ස්ථානයට කියන්නේ අන්තපුර මාලිගය. මේ ස්ථානයේ ಜಾති භේදයක් නැතුව කාන්තාවන් රඳවා තබාගත් ස්ථානය. මෙතනට කියන්නේ අන්තපුර මාලිගය. ඉතින් මේ ස්ථානයේ අපිට දැක ගැනීමට හැකි අතීතයේ ಜಾති භේදයක් නැතුව පුවාකාරය. ಜಾති භේදයක් නැතුව හිටපුවා මේ දැනවත් වෙන්න තිබෙන්නේ. ඉතින් තව දේවල් රසක් තියෙනවා. මාත් එක්ක වීඩියෝ එක මිස් කරන්න. मालिके परिवार
බලන්න මාත් මේ නෑ යාළුවනේ අනුරාධපුර යුගයට ඇති පිළිමයක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ දැකගත හැකි. පිළිමේ තමයි ඉන්නේ බෝධි කරන් තියෙන වටේටම ඔය බලන්න දැන් මාත් එක්කම යාළුවනේ මෙම සෙල්ලිපි දෙමළවාදයෙන් තමයි තියෙන්නේ. මේක සඳහන් වන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ ඇමති කෙනෙක් මෙම ස්ථානය භික්ෂුන් වහන්සේලාගේ කටයුතු සඳහා ශාසනයට පූජා කර තිබෙන බවට. එන්න මාත් එක්ක මේව බලන්න යන්න. යාළුවනේ මේ තියෙන්නේ අතීතයේ පරාක්‍රම බාහු රජතුමා භික්ෂුන් වහන්සේලා පැනට ත්‍රිපතුල් දෝණය කිරීම සඳහා යොදාගත් ගල් බේසනක් ඔයගොල්ලන්ට පේනවා මෙතන. ඉතින් තව දේවල් රසක් තියෙනවා බලන්න මාත් එක්කම යන්න. මේක බෝධිගරයක් පේනවා ඔයගොල්ලන්ට. බෝධිය දැන් නෑ බෝධිය විනාශ වෙලා තිබෙන්නේ. ඉතින් තව දේවල් තියෙනවා පිළිමයක්. තව පිළිමයක් දෙකක් තියෙනවා බලන්න එන්න මාත් එක්ක යන්න. මෙම ස්ථානයේ සතපෙන පිළිමයක් කැටයම් යොදා සදා තිබෙන්නේ. දැන් මේ විට සතපෙන පිළිම විනාශ වී තිබෙනවා. තව ඉදි පිළිමයක් තියෙනවා. එන්න මාත් එක්කම යන්න. යාළුවනේ ඔයගොල්ලෝ කලින් දැක්කා අනුරාධපුර යුගයට ඉදි පිළිමයක්. ඉතින් මේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඉදි පිළිමයක්. මේකත් අනුරාධපුර යුගයකට අයත් ඉදි පිළිමයක්. පේනවා ඔයගොල්ලන්ට මේවා ගල් කැටයම් දාලා යොදලා තියෙන්නේ. පේනවා ඔයගොල්ලන්ට සඳකඩ පහනකුත් තිබෙනවා. ඒකේ කැටයම් නම් නැහැ තියාගෙන. තවද තින් බලන්න එන්න මාත් එක්ක යන්න. ඉතින් යාළුවනේ මේක ධර්මදේශනා ශාලාව. ඔයාලට පේනවා අතුන් ගන්න ස්ථාන ආසනය. ඉතින් වර්තමානයේ ඉතින් ගොඩක් දේවල් විනාශ වී තිබෙනවා. තවද තියෙනවා බලන්න එන්න මාත් එක්ක. යාළුවනේ මෙම ස්ථානයේ තමයි සංඝයා වහන්සේලාට වැසිකිලි තිබිත් දැන දැන් වැසිකිලි ස්ථානය වැසිකිලි පවන තියෙනවා තුනක් විතර තිබෙනවා මෙම ස්ථානයේ. තව දේවල් බලන්න තියෙනවා එන්න මාත් එක්ක. නේ ඔයගොල්ලන්ට පේනවා මේක අතීතයේ සදපු ජනෙල් කවුළුවක්. ඒක භාගයේ වර්තමාන වෙලෙට විනාශ වී ගිහින් තිබෙනවා. ඔයගොල්ලන්ට පේනවා සිනිඳු ආකාරයට සදා තිබෙන ආකාරය. තව දේවල් තියෙනවා බලන්න මාත් එක්ක එන්න. මේක තමයි ධාතු මන්දිරය. එන්න පෙන්නන්න ඕගොල්ලන්ට. අදන් තමයි ධාතු තැන්පත් කරලා තිබෙන්නේ. ඉතින් දළදා වහන්සේ හිට දළදා කරුණු වැඩම කරනවානේ. දළදා පෙරහැර කරපු ස්ථානය තමයි මෙතන. වැඩම ස්ථානය දළදා පෙරහැර. එන්න මාත් එක්ක දළදා කරුණු තැන්පත් කරපු තැන ඉතින් තියෙනවා ඔයගොල්ලන්ට උද වහලේ කැටයම් යොදලා තියෙනවා. ඉතින් වීඩියෝ අවසානයේ දාන්න කැටයම් යොදපු ලස්සන අලංකාර දේවල්. ඊළඟට අපි යමු එක්තැන්ගේට. එන්න මාත් එක්ක යන්න. එන්න මාත් එක්ක උන්මාදිට සිර කර තබාගත් එක්තැන්ගේට මෙන්න. අනේ වටපිටාවට තියෙන්නේ දියාගල් තියෙනවා. බැලුවොත්
ආරක්ෂිත බැම්මක් තියෙන ගඩොල් වලින් නිර්මාණය කරනවා. දැන් අපි ඉන්නේ මෙතන උමා චිත්‍ර සිරකර තබාගත්ත එක් තැන්ගේ. පේනවා ඔයගොල්ලන්ට මේක එද්දිම ගන්න පුළුවන් view එක. යාළුවනේ කෞතුකාගාරයක් චාරික ගන්න කරලා වුණේ. ඉතින් ගන්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ channel එක subscribe කරලා නැති අය කරන්න අනිවාර්යයෙන්. තව වීඩියෝ රසක් දෙනවා. මට like කරන්න, share කරන්න, comment දාන්න ඉතින්. ඕගොල්ලෝ සුබ දවසක්.